welcome back to my channel. අද මම මේ හුඟ දවසකට පස්සේ වීඩියෝ එකක් කරන්න හිතුවේ මේ ඉස්සරහට ලංකාවට එන්න ඉන්න කටා එයාර්වේස් cabin crew recruitment එක ගැන වීඩියෝ එකක් කරන්න හිතුණා. ඉතින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ එක ස්ටෙප් එකක් වෙන එහෙම නැත්නම් එක ස්ටේජ් එකක් වෙන මේ ඉංග්‍රීසි ටෙස්ට් එක ගැන. ඉතින් ඊට කලින් මට හිතුණා පොදුවේ මේ ඉන්ටර්විව් එකට සාර්ථකව මුහුණ දෙන්න මොනවාද ඔයගොල්ලෝ කරන්න ඕනේ මොනවාද ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කියලා මුලින්ම කියලා ඊට පස්සේ ඔගොල්ලන්ගේ ඉංග්‍රීසි ටෙස්ට් එකට මොනවාද එන්නේ කියන සැම්පල් ටෙස්ට් එකක් මම හැදුවා. ඒකේ පොඩි මැත්ස් ක්වෙස්චන්ස් කීපයකුත් තියෙනවා. ඉතින් ඊට කලින් අපි බලමු කොහොමද ඔයගොල්ලෝ මේ ඉන්ටර්විව් එකට සූදානම් වෙන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ ඔන්ලයින් තමයි මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න ඕනේ. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නනවා ඒගොල්ලෝගේ වෙබ්සයිට් එක. එතනට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න පුළුවන්. ඊට අමතරව ඒ වෙබ්සයිට් එකට ගියාම ඔයගොල්ලන්ගෙන් තව ගොඩක් ක්වෙස්චන්ස් වගේක් අහනවා. ඒවටත් හරියට උත්තර දීලා ඒ ඇප්ලිකේෂන් එක හරියට අහන හැමදේම ඉඩ ඉතුරු කරන්නේ නැතුව ඒ කියන්නේ අහන ක්වෙස්චන්ස් හිස්තැන් තියන්නේ නැතුව හරියටම ෆිල් කරලා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. පික්චර්ස් එහෙමත් ලස්සනට ප්‍රොෆෙෂනල් විදිහට ඇඳලා ලස්සනට ගෑනු ළමයින ලස්සන මේකප් එකක් දාලා පිරිමි ළමයෙක් නම් හොඳට රැවුල කපලා ඒ වගේ පික්චර්ස් අරගෙන පික්චර්ස් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ ඒගොල්ලොන්ගෙන් ඉන්විටේෂන් එකක් එනවා මේ ඇසෙස්මන්ට් ඩේ එකට. ඉතින් ඉන්විටේෂන් එකක් ආවහම ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඉස්සර නම් කිව්වේ ඕගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එක එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ CV එක ඕගොල්ලන්ගේ දෙන ඉන්විටේෂන් නම්බර් එකත් එක්කම print කරලා අරන් එන්න කියලා. ඊට අමතරව passport size pictures දෙකක් අරන් එන්න කියලා තමයි කියන්නේ. හැබැයි දැන් තියෙන recruitment event එකක මම දැක්කා ඒගොල්ලෝ කියලා තිබ්බ passport copy එකකුත් අරන් එන්න කියලා. මට හැබැයි ඒක හරියටම ෂුවර් නැහැ. ඉතින් කාට හරි ඇප්ලයි කරලා ඉන්විටේෂන් එකට ඊමේල් එකක් ආවොත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න પાස්පෝර්ට් කොපි එක අනිවාර්යෙන් අරන් එන්න ඕනේද කියන එක. මොකද ඒ ගැන මම හරියටම දන්නේ නැහැ. ඒතකොට අනිත් අයවත් දැනුවත් කිරීමක් වෙන හන්දා ඒ කමෙන්ට් එක දාන්න කියලා මම රික්වෙස්ට් කරනවා පුළුවන් නම් ඕගොල්ලන්ට. ඉතින් ඒ ටික තමයි අරන් යන්න ඕනේ. සමහරක් වෙලාවට এডুকেෂනල් සර්ටිෆිකේට්ස් එහෙම අරන් එන්න ඕනේ නම් ඒගොල්ලෝ ඕගොල්ලන්ට එවන ඊමේල් එකේ ඒක ගැන ඔයගොල්ලන්ව දැනුවත් කිරීමක් කරනවා. ඉතින් ඒගොල්ලෝ ගේන්න ඕනේ හැමදේම ඊමේල් එකේ එවනවා. ඒක හන්දා බය වෙන්න එපා. ඔයගොල්ලන්ට අරන් යන්න ඕනේ මොනවද කියන එක දන්නේ නැත්නම් ඊමේල් එක ආවට පස්සේ බලන්න ඒගොල්ලෝ පැහැදිලිව ඒක කියලා තියෙනවා. මේකේ පළවෙනි ස්ටේජ් එක තමයි meet and greet session එක. මේකෙදි වෙන්නේ ඔයගොල්ලන්ට අර ගේන්න කියන ඇප්ලිකේෂන් එක ඔයගොල්ලෝ ගිහිල්ලා ඒ recruitment team එකේ ඉන්නවා recruitersලා දෙන්නෙක් දෙපැත්තේ. ඔයගොල්ලෝ queue එකක් හැදිලා හිටගෙන ඉන්නවා. ඒ කියන්නේ ඉන්ටර්විව් එකට සහභාගී වෙන අනිත් ළමයි ඔක්කොම queue එකක් හැදලා ඉන්නවා. එතකොට ඔයගොල්ලන්ට මෙහෙම recruitersලා දෙන්නෙක් දෙපැත්තේ ඉන්නවා. ඒගොල්ලෝ එක්කෙනෙක් vacant වෙන විදිහට ඔයගොල්ලන්ට ගිහිල්ලා ඔයගොල්ලෝ කැමති එක්කෙනෙක්ට ඔයගොල්ලන්ගේ CV එක සබ්මිට් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට CV එක දෙන වෙලාවට ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න first impression එක තමයි ගොඩක්ම important වෙන්නේ මේ ඉන්ටර්විව් එකේදී ඉස්සරහට යනකොට. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඔයගොල්ලෝ ඒගොල්ලන්ව පළවෙනියට මුණ ගැහෙන වෙලාවෙදී ඔයගොල්ලෝ එයාලට දෙන එහෙම නැත්නම් මේ රෙක්රූටර්ස්ලට දෙන ඉම්ප්‍රෙෂන් එක ගොඩාක් හොඳ වෙන්න ඕනේ. මොකද ඔයා කොච්චර ක්වොලිෆයිඩ් එක්කෙනෙක් වුණත් ඒගොල්ලෝ ඔයා ගැන කැමති හිතුනේ නැති වුණොත් ඉස්සරහට එන මොකක් හෝ ස්ටේජ් එකකදී ඔයගොල්ලන්ව එලිමිනේට් වෙන්න ඉඩකඩ ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඒ රෙක්රූටර්ව ඔයගොල්ලෝ මුණ ගැහෙනකොට පළවෙනි පාර්ට් ඒ මීට් ඇන්ඩ් ග්‍රීට් එකේදී අනිවාර්යෙන් හොඳට hina වෙලා ගොඩක් වෙලාවට උදේ 9ට වගේ තමයි මේ ඉන්ටර්විව් එක පටන් ගන්න. එතකොට good morning කියලා ග්‍රීට් කරලා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. ඒගොල්ලෝ වාඩි වෙන්න කිව්වොත් වාඩි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ වාඩි වෙලා ඉන්නේ ඔයගොල්ලන්ට හිටගෙන තමයි ආන්සර් එක දෙන්න වෙන්නේ. ඉතින් වාඩි වෙන්න කිව්වොත් වාඩි වෙන්න. thank you කියලා වාඩි වෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් එකක් හෝ දෙකක් වගේ තමයි අහන්නේ. ඒක අහලා ඒක තමයි most important step එක. මොකද ඒකෙදි තමයි ඒගොල්ලෝ decide කරන්නේ ඔයාව interview එකට යවනවද නැද්ද කියන එක. මොකද meet and greet එක තියෙන්නේ එක දවසක්, interview එක තියෙන්නේ next day එකේ. ඉතින් ගොඩක් වෙලාවට කොළඹවට ඉන්න කෙනෙක් නෙමෙයි නම් ගොඩක් දුර පැත්තකින් එන ළමයෙක් නම් අනිවාර්යෙන් දවස් දෙකටම ඉන්න ලෑස්තිලා එන්න ඕනේ. මොකද මේ එකම දවසේ නෙමෙයි ඔය ඉන්ටර්විව් ස්ටේජස් ටික ඔක්කොම තියෙන්නේ. ඉතින් අර මම ඔයගොල්ලන්ට ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හොඳ වෙන විදිහට ඔයගොල්ලන්ට
මුහුණ දෙන්න කියලා කිව්වේ ගොඩක් වෙලාවට හොඳට hina වෙලා ඕගොල්ලන්ගේ grooming ලස්සනට තියාගෙන ලස්සනට මේකප් එකක් දාලා කොණ්ඩේ ලස්සනට හදාගෙන එතකොට ගෑනු ළමෙක් නම් nails ටික අනිවාර්යෙන් හදාගෙන යන්න මොකද මෙහෙම application එක submit කරද්දී ඕගොල්ලෝ හිතන්නේ නැති වුණාට ඕගොල්ලන්ව screen කරනවා ඒ recruiter. ඕගොල්ලෝ හිතන්නේ නැති විදිහට තප්පර ගානකින් එයා application එක submit කරන වෙලාවට ඔයාගේ outer appearance එක ගැන nails එතකොට makeup කොණ්ඩේ ඔය හැම දෙයක්ම ගැන බලනවා. ඉතින් ඒක හන්ද ඒක තමයි ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හොඳ වෙන්න ඕනි කියලා කියන්නේ. ඉතින් ලස්සනට යන්න, ලස්සනට ඇඳගෙන යන්න. එතකොට මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ ඒගොල්ලෝ හිතුවොත් ඔයා ඉන්ටර්විව් එකට යන්න සුදුසුයි කියලා ඒ වෙලාවේ ඔයාට සීක්‍රට් චිට් එකක් දෙනවා ඒ වෙලාවට. ඒ චිට් එකද හම්බෙන අයට තමයි next day interview එකට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ඒ චිට් එක හම්බුන්නේ නැහැ කියන්නේ ඔයාව interview එකට ඒගොල්ලෝ select කරගෙන නැහැ කියන එක. ඉතින් එතකොට ඒකට discourage වෙන්න එපා. next time ආයෙ apply කරන්න. හැබැයි අර චිට් එක හම්බ වෙන්න නම් අර මං කිව්වා වගේ ලස්සනට හොඳට hina වෙලා කතා කරලා ඒක ගොඩක් වෙලාවට අහන්නේ ඇයි ඔයා කටා එයාර්වේස් cabin crew කෙනෙක් වෙන්න කැමති? එහෙමත් නැත්නම් ඇයි ඔයා cabin crew කෙනෙක් වෙන්න කැමති? එහෙමත් නැත්නම් ඔයා ගැන චුට්ටක් කියන්න. ඒ වගේ ගොඩාක් වෙලාවට ওই ප්‍රශ්න තුන තමයි ඔය meet and greet session එකේදී අහන්නේ. හැමෝගෙම වගේ අහලා තිබ්බ ඔය ප්‍රශ්න ටික. ඒ වගේ ටිකක් තමයි අහන්නේ. ඉතින් ඒක අහලා ඉවරලා ඒගොල්ලෝ විනාඩියක් දෙකක් වගේ ඇතුළත කාලයකදී ඩිසයිඩ් කරනවා ඔයා ඉන්ටර්විව් එකට යන්න සුදුසුයිද නැද්ද කියන එක. එතකොට සුදුසුයි නම් අර චිට් එක දෙනවා next day ඉන්ටර්විව් එකට එන්න කියලා. ඊට පස්සේ next day ඉන්ටර්විව් එකේදී මුලින්ම ඒගොල්ලෝ ඔයගොල්ලන්ගේ උස බර බලන එක එහෙම නැත්නම් BMI check එක එතන කරනවා. මේගොල්ලෝ මෙතන තියෙන ගොඩක්ම මම කැමති part එක තමයි ටිකක් කොටෙක් කෙනෙක්ට වුණත් මේ කටා cabin crew වලට apply කරන්න පුළුවන්. ඇයි මම එහෙම කියන්නේ? අනිත් හැම airline එකකම වගේ specific height requirement එකක් තියෙනවා. හැබැයි මේ කටා airways වල ඒගොල්ලෝ එහෙම height එක mention කරන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ මේ 212 centimeters arm reach එකක් තියෙනවද කියලා. ඒගොල්ලෝ මේ වගේ බිත්තියක 212 මාක් කරනවා. ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා ඒක අල්ලන්න පුළුවන්ද කියන එක විතරයි බලන්නේ. ඉතින් ගොඩක් එයාලයින්ස් වල 160 centimeters ඉල්ලුවත් මේගොල්ලෝ එහෙම උස මෙන්ෂන් කරලා නැහැ. ඉතින් ඒක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. මොකද 160ක් උස නැති අය ගොඩක් ඉන්නවා. මං හිතන විදිහට 155 වලට උඩින් ඉන්න කෙනෙක්ට මේ 212 arm reach එක ලේසියෙන් කරන්න පුළුවන්. ඊට අඩු එක්කෙනෙක්ට උනත් සමහරකට ගෙදරදී 212ක් මාක් කරලා ඇඳලා බලන්න try එකක් දීලා රීච් කරන්න පුළුවන්ද කියලා. එහෙම රීච් කරන්න පුළුවන් නම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි පළවෙනි එක ඉන්ටර්විව් එක දවසේදී කරන. ඉතින් ඊට පස්සේ මට මතකයි ඒ කාලේ තිබ්බා ඊගාව ස්ටෙප් එක විදිහට ඒගොල්ලෝ සිලෙක්ට් වෙන කට්ටියට ගෙන්නලා පොඩි ඇක්ටිවිටි එකක් දෙනවා. ඒක ගෲප් ඇක්ටිවිටි එකක් නෙමෙයි එමිරේට්ස් වල වගේ. ඉස්සර තිබ්බේ පොඩි බොක්ස් එකක් තියෙනවා රූම් එකේ. ඒකේ චිට්ස් වගේක් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට තියෙන ඉස්සරහට ඇවිල්ලා ඒකෙන් චිට් එකක් තෝරගෙන පොඩි වාක්‍යයක් දෙකක් කතා කරන්න කියලා. ගොඩක් වෙලාවට රැන්ඩම් questions වගේක් තමයි ඒකේ තිබ්බ. හරිම ලේසි. What's your favorite color? හම්බුනේ නම් ඒක what's your favorite color? ඊට පස්සේ තිබ්බා ජොබ් එකක් ගැන කියන්නේ කියන අපි හිතමු ડોක්ටර්, පොලිස් ඔෆිසර්, ඉන්ජිනියර් ඔය වගේ එකක්. ඔයා දන්න මොන හරි දෙයක් කියන්න. ඒ වගේ අර රැන්ඩම් question එකක් තමයි හම්බ වෙන්නේ. ඔයාට describe කරන්න තියෙන්නේ එතන ඔයා හිතන ඕන දෙයක් ඔයාට කියන්න පුළුවන්. එතනත් අර ඒකේ හරි වැරද්ද බලන්නේ නැහැ උත්තරේ. එතනදී ඒගොල්ලෝ check කරන්නේ ඔයා nervous වෙනවද? ඔයාගේ confidence level එක කොච්චර තියෙනවද? ඔයාට පිරිසක් ඉදිරියේ කතා කරන්න පුළුවන්ද? එතනදී ඕගොල්ලෝගේ language skills බලනවට වඩා ඒගොල්ලෝ කරන්නේ අර ඕගොල්ලෝ බය නැතුව ඉස්සරහට ඇවිල්ලා ගොඩක් හොඳට hina වෙලා ලස්සනට මොකක් හරි පොඩි දෙයක් හරි කියයි කියන එක තමයි ස්ටේජ් එකේ බලන්නේ. මම දන්නේ නැහැ ඒකේ විදිහටමද වෙන්නේ අදටත් කියලා. ගොඩක් වෙලාවට මොකක් හරි පොඩි දෙයක් තමයි වෙන්නේ ඔයගොල්ලන්ගේ height and weight check එකේදී. එතනින් කීප දෙනෙක් වගේ එලිමිනේට් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැති වුණොත් directly English test එකට ඔයගොල්ලන්ට මුහුණ දෙන්න පුළුවන්. මේ English test එක ගැන කතා කරනවා නම් මේක පොඩ්ඩක්වත් අමාරු නැහැ. ඇයි මම එහෙම කියන්නේ? මේක ඇත්තටම මේ grade 11 වගේ English knowledge එකක් තියෙන එක්කෙනෙක්ට ලේසියෙන්
මුහුණ දෙන්න පුළුවන් ලේසියෙන් පාස් වෙන්න පුළුවන්. ඒකේ අහන්නේ grammar questions, vocabulary සහ comprehension questions කීපයක් තමයි තියෙන්නේ. මේ English test එකට ඇත්තටම විනාඩි 20ක් වගේ තමයි දෙන්නේ. ඒක තමයි අමාරු part එක. ඇත්තටම English test එක නෙමෙයි අමාරු. මේ විනාඩි 20ක් ඇතුළත ඒකට හරියට උත්තර ලියන එක තමයි එතන තියෙන අභියෝගය ඔයගොල්ලන්ට. ඉතින් මේ test එක ගැන තමයි අද ඇත්තට මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. මොකද මම මේ questions ටික sample questions කීපයක් හැදුවා. ඉතින් ඒක මම මේ වීඩියෝ එක අවසානයේදී ඔයගොල්ලන්ට දානවා. ඒක බලන්න. ඊට කලින් තමයි මම හිතුවේ මේ stages ටික පොඩ්ඩක් briefly ඔයගොල්ලන්ට දැනුවත් කිරීමක් කරන්න ඕනේ කියලා. ඉතින් මේ test එක අමාරු නැහැ. test එකට ඕනේ වෙන්නේ පොඩි grammar knowledge එකක්, පොඩි vocabulary knowledge එකක්. ඊට අමතරව ඔයගොල්ලන්ට දෙනවා description එකක්. ඒක බලාගෙන answers වලට හරි උත්තරේ මාක් කරන්න තමයි තියෙන්නේ මේ English test එකේදී. ඒකෙන් පාස් වෙන කට්ටියට ඔයගොල්ලන්ට final interview එකට යන්න පුළුවන්. ඒකේ 101 session එකක් තියෙන්නේ. ඔයගොල්ලෝ recruiterත් එක්ක ඔයගොල්ලන්ට තනියෙන් කතා කරන්න වෙනවා එතනදී. එතනදී කීපයක් ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ඒකට ලෑස්තිලා යන්න. ඔයගොල්ලන්ගේ කලින් experiences ගැන, එතකොට job එකේදී සමහරක් වෙලාවට මුණ දෙන්න වෙන දේවල් ගැන ඒගොල්ලෝ අහන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඔයා මොනවද දන්නේ cabin crew ගැන කියලා අහන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ airline එක related questions අහන්න ඉඩ තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් අහනවා final interview එකේදී. ඔයගොල්ලන්ට ඕනේ නම් final interview එකේදී මොනවද අහන්නේ කියන ප්‍රශ්න, ඒ කියන්නේ අහන ප්‍රශ්න ගැන වීඩියෝ එකක් කරන්න ඕන නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මම ඒක වෙලාව තියෙන විදියට හදන්න. ඉතින් ওই ටික තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. අනිවාර්යෙන් මේ cabin crew interview එක පාස් වෙන එක හිතන තරම් අමාරු නැහැ. තව එකක් මට කියන්න ඕනේ, මට කලින් ඉන්ටර්විව් එක කලින් Emirates ඉන්ටර්විව් එක ෆේස් කරපු කීප දෙනෙක් කතා කරලා කිව්වා පොඩ්ඩක්වත් ලස්සනට ඇඳගෙන ආපු නැති අය. ඒ කියන්නේ පොඩ්ඩක්වත් ගෲම් වෙලා ආපු නැති කට්ටිය, කොණ්ඩේවත් හරියට පීරලා ආපු නැති කට්ටිය, මේකප් එකක්වත් දාලා නැති කට්ටිය ඉස්සරහා ස්ටේජස් වලට සිලෙක්ට් වුණා කියලා. එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම කට්ටිය එහෙම ඉස්සරහා ස්ටේජස් වලට සිලෙක්ට් වුණා කියලා ඒගොල්ලෝ ෆයිනල් ඉන්ටර්විව් එකෙන් සිලෙක්ට් වෙනවයි කියලා අපිට කියන්න අමාරුයි. ඒකයි මම කිව්වේ අර ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හොඳට තියාගෙන යන්න කියලා. ගොඩක් වෙලාවට ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකේ ඒගොල්ලෝ ඔයාට කැමති වුණොත් ඉස්සරහා ස්ටේජස් වල ඒක ඔයාට වාසියක් වෙනවා. ඉතින් සමහරක් වෙලාවට ඔයා ලස්සනට ඇඳගෙන ආවේ නැහැ කියලා ෆස්ට් ඩේ එකෙන් ඉන්ටර්විව් එකට සිලෙක්ට් වුණායි කියලා ඉස්සරහට යනකොට ඔයාව එලිමිනේට් වෙන්න chances ගොඩක් තියෙනවා. ඉතින් මේ ටික හොඳට මතක තියාගන්න. මම දැන් ඔයගොල්ලන්ට දානවා මෙතනින් ඉංග්‍රීසි ටෙස්ට් එක මම හදපුවා. මේකේ පොඩි මැත්ස් ක්වෙස්චන්ස් කීපයකුත් තියෙනවා. ඒ ටිකත් බලන්න. එකක් හෝ දෙකක් අනිවාර්යෙන් එන්න පුළුවන් ඒ ටෙස්ට් එක ඇතුළේදී. ඉතින් මේ ටිකට අමතරව ඔයගොල්ලෝ පුළුවන් නම් තව Google එකෙන් check කරලා මීට related මීට සමාන question and answers ගෙදරදී try කරන්න. ඉතින් මම ඔයගොල්ලන්ට wish කරනවා all the very best. ඔයගොල්ලෝ ගිහිල්ලා හොඳට ඒක මුහුණ දීලා cabin crew කෙනෙක් වෙන dream එක හැමෝටම success වෙන්න කියලා මම wish කරනවා. අපි මුලින්ම බලමු sample grammar questions ටිකක්. ඔන්න බලන්න පළවෙනි එක මම ගත්තා. Every afternoon he blank a short nap before work. එයා හැම හවසකම චුට්ටක් පොඩි නැප් එකක් ගන්නවලු වැඩට යන්න කලින්. ඉතින් he කියන එකත් එක්ක මෙතනින් යන verb එක මොකද්ද? takes කියන එක. Every afternoon he takes a short nap before work. මෙන්න මේ වගේ present tense හරි past tense හරි එතකොට future tense perfect tenses ඒ වගේ වලින් ඕන එකකින් question එකක් ඔයගොල්ලන්ට expect කරන්න පුළුවන්. ඊගාවට මම question එකක් ගත්තා මේ idiom question එකක්. මම ගත්ත එක තමයි the team had to keep their cool during turbulence. ඒ කියන්නේ මේ team එක කියන්නේ cabin crew members ලගේ team එක. ඒගොල්ලෝ turbulence එකක් වෙලාවෙදී ඒගොල්ලන්ට කලබල වෙන්න බෑ. ඉතින් ඒගොල්ලන්ට they had to keep their cool during turbulence. Had to keep their cool කියන එක තමයි මේගොල්ලෝ අහන්නේ මේ මොකක්ද කියලා. stay calm, get angry, speak loudly, move quickly කියන answers වලින් හරි answer එක තමයි stay calm කියන එක. keep their cool කියන්නේ staying calm කියන එක.
ගොඩක් වෙලාවට opposite meaning එක select කරන්න කියලත් question එකක් හෝ දෙකක් එන්න පුළුවන්. මම එකක් ගත්තා cabin crew must remain calm during emergencies. cabin crew හැමතිස්සෙම calm ඉන්න ඕනේ emergencies වලදී. එතකොට මේ remain calm එහෙම නැත්නම් මේ calm කියන එකේ opposite meaning එක තමයි අහන්නේ peaceful, relaxed, nervous, quiet. මෙතන තියෙන තුනක්ම ඔයගොල්ලන්ට පේනවා ඇති calm කියන වචනයට සමානයි. ඉතින් nervous කියන එක තමයි මෙතන opposite meaning එක වෙන්නේ. ඊගාව grammar question එක the instructor asked blank to complete the form. The instructor මට කිව්වා form එක fill කරන්න කියලා. එතකොට the instructor asked me to complete the form. ඊගාව grammar question එක the manager told her blank join the briefing on time. manager කිව්වා යාට briefing එකට join වෙන්න කියලා වෙලාවට. එතකොට the manager told her to join the briefing on time. මේකේ ඒක තමයි answer එක. ආයි තියෙන opposite meaning එකක් මම අරගෙන his answer was very polite. එතකොට මේ polite කියන එකේ opposite meaning එක තමයි select කරන්න ඕනේ. rude, gentle, soft, humble. මේ polite කියන එකේ gentle, soft, humble කියන වචන තුනම සමාන meaning තුනක් තියෙන. එතකොට opposite meaning එක වෙන්නේ rude කියන එක. අපි opposite meaning ගත්තහම අපි similar meaning එකකුත් බලමු. The passengers were very tired after the long flight. very tired කියන එක තමයි ඔයගොල්ලෝ similar meaning එක select කරන්න ඕනේ. exhausted, excited, confused, active. මේ හතරෙන් මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ හරි answer එක කියලා? very tired කියන්නේ exhausted කියන එක. ඊගාවට ආයෙ මම ගත්ත idiom එක the team had to keep their cool during turbulence. අයියෝ මම හිතන්නේ කලින් ඕගොල්ලන්ට කිව්වා මම හිතන්නේ මෙතන වැරදිලා තමයි දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ මතකද කියලා බලන්න මම කියපු answer එක the team had to keep their cool during turbulence. had to keep their cool කියන්නේ මොකද්ද මෙතනින් මම උත්තරේ කිව්වා කලින්. stay calm, get angry, speak loudly, move quickly. staying calm කියන එක තමයි keep their cool කියන්නේ. ඔන්න අපි තව idiom එකක් බලමු. She always goes the extra mile for passengers. එතකොට extra mile කියන එක තමයි මේ මොකද්ද කියලා අහන්නේ. avoids work, does more than expected, works slower, takes long breaks. She always goes the extra mile for passengers කියන්නේ එයා ගොඩක් වෙලාවට අර company එකෙන් expect කරන දේට වඩා වැඩි දෙයක් කරනවා passengers ට. එතකොට does more than expected කියන එක තමයි going the extra mile කියන්නේ. ඔන්න මං ආයි idiom question එකක් ගත්තා. We must keep an eye on the cabin during takeoff. ඒ කියන්නේ අපි හොඳට හැකහගෙන ඉන්න ඕනේ, හොඳට බලාගෙන ඉන්න ඕනේ අපේ cabin එක take off කරනකොට මේ flight එක. එතකොට keep an eye කියන්නේ ignore it, watch it carefully, close it, leave it unattended. මේ answers හතරෙන් watch it carefully කියන එක තමයි මේ keep an eye කියන එකේ තේරුම. ඔන්න තව ඒ වගේම question එකක් ගත්තා. He was under the weather and couldn't join the flight. මේ under the weather කියන්නේ මොකද්ද කියලා අහනවා. feeling sick, feeling excited, feeling hungry, feeling relaxed. මේ under the weather කියන්නේ ගොඩක් අය දන්නවා ලෙඩ වෙනවයි කියන එක කියන්නේ feeling sick. ඊට මම antonym එකක් ගත්තා. cabin crew must remain calm during emergencies. remain calm කියන එකේ opposite meaning එක තමයි ඔයාලට මේ හොයන්න කියන්නේ. එතකොට peaceful, relaxed, nervous, quiet. මම මේ වගේ එකක් ඔයාලට කලිනුත් පෙන්වුවා ප්‍රශ්නයක්. එතකොට remain calm කියන එකේ opposite meaning එක වෙන්නේ nervous කියන එක. ඔන්න අපි බලමු දැන් comprehension question එක මොකක්ද කියලා. මේ වගේ passage එකක් දීලා ටක් ගාලා මේක කියවලා අහන ප්‍රශ්න 3ක් හෝ 4ක් එයි. ටක් ගාලා කියවලා answers ටික select කරගන්න. මොකද මේ විනාඩි 20 ඇතුළත මේ ඔක්කොම ටික කරන්න ඕනේ. Cabin crew must ensure that all passengers are comfortable and stay safe throughout the flight. Before takeoff, they check seat belts, close overhead bins, and explain emergency procedures. During the flight, cabin crew members serve meals, answer passenger questions, and assist anyone who needs help. Good communication skills and a positive attitude are essential for delivering excellent service. මෙතන තියෙන ප්‍රශ්න ටික තමයි what do cabin crew check before takeoff? මේක කියවනේ. ඒගොල්ලෝ takeoff එකට කලින් check කරන්නේ seat belts දාලාද කියලායි overhead bins වහලාද කියලා. එතකොට මේකේ answer එක seat belts and overhead bins. මෙතන මේ තියෙන්නේ ඔයගොල්ලෝ බලන්න before take off they check seat belts, close overhead bins and explain emergency procedures. එතකොට ඒක තමයි answer එක. ඊගාව question එක according to the passage what is important for excellent service?
මේ පැසේජ් එකට අනුව මොකක්ද වැදගත් වෙන්නේ excellent service එකකට strong cooking skills, good communication and positive attitude, physical strength and ability to speak loudly. මෙතන කලින් ආයෙ ගිහිල්ලා බලන්නේ පැසේජ් එක ඒකේ ආන්සර් එක තිබ්බා good communication and positive attitude. මම හිතනවා ඔයගොල්ලෝ හරි ආන්සර් එක select කරගත්තා කියලා. What do crew members do during the flight? මොනවද මේ crew members ලා කරන්නේ මේ flight එක කාලේදී? Fly the aircraft, repair the engines, serve meals and help passengers, drive the catering truck. මේ ඉතුරු ආන්සර්ස් ටික නම් මෝඩ ආන්සර්ස් ටිකක් කියලා ඔයගොල්ලන්ට පේනවා. මොකද එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි කරන්නේ කැප්ටන්, රිපෙයාර් කරන්නේ ඉන්ජිනියර්ස්ලා, කේටරින් ට්‍රක් එක ඩ්‍රයිව් කරන්නේ කේටරින් ඩිපාර්ට්මන්ට් එකේ. එතකොට කැබින් ක්‍රූ මෙම්බර්ස්ලා කරන්නේ serving meals and helping passengers. එතකොට ආන්සර් එක C. ඔන්න මම මැත් ක්වෙස්චන් එකකුත් ගත්තා. මේ වගේ සිම්පල් මැත් ක්වෙස්චන්ස් තමයි ඔයගොල්ලන්ගෙන් අහන්නේ. A flight departs Sri Lanka at 7 a.m. Flying time is 11 hours. Sri Lanka's GMT is 5:30 and UK GMT is +1. What time does the flight arrive in the UK? Plane එක take off කරනවා ලංකාවෙන් උදේ 7ට. Flying time එක පැය 11ක් වෙනවා. ප්‍රශ්නේ තමයි UK වල flight එක land කරන්නේ කීයටද? ඒතර ලංකාවෙන් 7ට flight එක take off කරනවා නම් පැය 11ක් යනවා නම් එතකොට ෆ්ලයින් ටයිම් එක පැය 11යි නම් ලංකාවේ වෙලාවෙන් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්නේ කීයටද? එතකොට ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්නේ ලංකාවේ වෙලාවෙන් හවස 6ට. ඒතර මේ GMT එක දීලා තියන්නේ ඇයි? GMT එක 5.5 තමයි. එතකොට UK වෙලාව +1. ඒ කියන්නේ UK ඉන්නේ අපිට වඩා පැය හරියටම 4:00 ඔව් 4:00 පිටිපස්සේ. එතකොට ෆ්ලයිට් එක කීයද UK වලට ලෑන්ඩ් කරන්නේ? දැන් අපිට හවස 6යි නම් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනකොට ලංකාවේ වෙලාව 6යි නම් එකෙන් පැය 4:00ක් අඩු කරාම කීයද උත්තරේ? ඒ කියන්නේ 6න් 4:00ක් අඩු කරාම 1:00යි. ඒතර ආන්සර් එක තමයි C. මේ වගේ ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. මොකද මේ වගේ ප්‍රශ්න duty free sales වෙනවනේ on board ඒක හන්ද අනිවාර්යයෙන් මේ වගේ ප්‍රශ්නයක් expect කරන්න පුළුවන්. A passenger pays $60. Exchange rate is 1 USD is equal to 300 rupees. How much is this in Sri Lankan rupees? Passenger කෙනෙක් $60ක් pay කරනවලු duty free මොකක් හරි sale එකක් වුණ වෙලාවක. ඉතින් USD එකක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 300ක්. ඒතර කොච්චර Sri Lankan rupees pay කරනවද මේ passenger? එතකොට ඔයගොල්ලෝ මේක multiply කරන්න ඕනේ 300 වලින්. එතකොට 18,000 තමයි answer එක එන්නේ. එතකොට answer එක C. මම හිතනවා ඔයගොල්ලන්ට තේරුණා කියලා. දැන් මේ වගේ තව questions ටිකක් බලලා Google කරලා ChatGPT එකට දාලා ඊට similar questions and answers grammar vocabulary අර මං කියවා වගේ comprehension ඒ වගේ questions ටිකක් try කරලා යන්න. එතකොට මේ English and math test එක ඔයගොල්ලෝ හිතනවා තරම් අමාරු වෙන්නේ නැහැ.